අපි මේ වීඩියෝ සීරියස්වෙන් කතා කරන්න හදන්නේ වාක්කිරීති. දැන් වාක්කිරීති කියපුවාම ඉස්කෝලේ ළමයි වෙන්න පුළුවන්. නැත්නම් වෙන තරම් විභාග කරන කට්ටිය වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක් බය වෙන නැත්නම් ගැටලු තැන් තියෙන වරද්ද ගන්න අත්තරින කොටසක්. හැබැයි මේ අපි පොරොන්දු වෙනවා මේ වීඩියෝ ටික මුලින් ඉඳලා හරියට බැලුවොත් වාක්කිරීති කියන එක පොඩ්ඩක්වත් ගැටලුවක් වෙන එකක් නෑ කියලා. හරි. දැන් වාක්කිරීති ඉගෙන ගන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. ඒ දේවල් ටික ඉගෙන ගත්තොත් තමයි වාක්කිරීති ටික හරියට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ වීඩියෝවේ මුලින්ම කරන්නේ වාක්කිරීති ටික ඉගෙන ගන්න කලින් වාක්කිරීති හරියට ඉගෙන ගන්න ඕන කරන දේවල් ටිකක් ඉගෙන ගන්න එක. හරි. අපි බලමු. දැන් විභාගෙදී වාක්‍රීති වලදී අපිට එන්නේ එක්කෝ සදුස්තැන් ඇතුළත් නිදොස් කර ලියන්න නැත්නම් නිවැරදි වාක්‍ය තෝරන්න මේ වගේ වෙන. හරි. ඔයා ඕලෙවල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ලෙවල් ලියන ළමෙක් වෙන්න පුළුවන්. නැත්නම් රස්සාවක් ගන්න නැත්නම් නීති ඉගෙන ගන්න සිංහල ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. හරි. ඒව නැත්නම් 7 8 9 වගේ පන්තිවල ළමෙක් වෙන්නත් පුළුවන්. ඒ කාටවත් මේක ඉතා වැදගත්. නිසා හරියට මුලින් ඉඳලා ඉගෙන ගන්න. හරි. අපි දැන් වාක්‍යරීති ඉගෙන ගන්නදී මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ මේ පුරුෂ භේදය ගැන. මේක ඔයගොල්ලෝ පොඩි කාලේ නම් අහලත් ඇති. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. හරි. අපි දැනුම චුට්ටක් මතක් කරගමු. දැන් පුරුෂ තුනයි. එකක් තමයි උත්තම පුරුෂ. හරිද? ඊළඟ එක තමයි මධ්‍යම පුරුෂ. ඊළඟ එක තමයි ප්‍රථම පුරුෂ. එතකොට දැන් උත්තම පුරුෂ කියන වචනේදී ඒක මතක තියාගත්තත් නැතත් මෙන්න මේක මතක තියාගන්න. උත්තම පුරුෂ කියපු ගමන් ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් තමයි මම කියන කෙනා. අනිත් කෙනා තමයි අපි. මොකද්ද? උත්තම පුරුෂ කිව්වොත් ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් ගැන කතා කරනවා නම් මම, එක්කෙනෙක්ට වඩා වැඩි නම් අපි. හරිද? ඒක නිතරම ඔයා ගැන තමන් ගැන කතා කරනවා නම් අපි ගැනම කතා කරගන්නවා නම් පාවිච්චි කරන උත්තම පුරුෂය. ඒක එක්කෙනෙක් නම් ඒක වචනයි. එනම් පාවිච්චි කරන්නේ මම, එක්කෙනෙක්ට වඩා වැඩි නම් අපි. මේ දෙක විතරමයි. හරිද? හරි. ඊළඟට තියෙන එක තමයි මධ්‍යම පුරුෂය. තමයි මධ්‍යම පුරුෂය කියන එක එච්චර ලොකුවට අපිට ඕන වෙන්නේ නැහැ. නමුත් අපි දැන් මතක තියාගමු මධ්‍යම කියලා කියන්නේ අපි ඉස්සරහින් ඉන්න කට්ටිය. හරිද? එතකොට මේ මධ්‍යම පුරුෂයට අයිති වෙන්නේ ඒ කියන්නේ එක්කෙනෙක් ගැන කතා වෙනවා නම් අපි පාවිච්චි කරන්නේ තෝ, තී, නුඹ, ඔබ. හරි. මේ වගේ තමයි පාවිච්චි වෙන්නේ. තෝ, තී, නුඹ, ඔබ. අපි ඉස්සරහින් කට්ටිය ගැන කියන්නේ. ඒකම බහුවචන පැත්තට ගියොත් එහෙම මොනවද තියෙන්නේ? තොපි, ඔබ. තොපි, ඔබ. ඒ කියන්නේ මධ්‍යම පුරුෂ බහුවචන නම් තොපි, ඔබ. නුඹ කියන එකත් ගන්න පුළුවන්. මම මේ chart එක දිග වැඩි වෙන්න නිසා ඒව දැම්මේ නැහැ. දැන්ට සරල අදහසක් තියාගත්තාම ඇති. හරි. දැන් මොකද්ද අපි ඉගෙන ගත්තේ? පුරුෂ භේදය කිව්වහම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි උත්තම පුරුෂ. උත්තම පුරුෂවලදී එක්කෙනෙක් ගැන කියනවා මම, ගොඩක් ගැන කියනවා අපි. ඒක සරලයිනේ. ඒක දන්නවා. මේ මධ්‍යම පුරුෂ කියන වචන තමයි ජොට්ටක් නూరు වෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා. ඒක වැඩි පාවිච්චි වෙන්නේ හරිවේ. එතකොට ඒකේ එකක් දෙකක් මතක තියාගන්න. තෝ, ඔබ වගේ, නුඹ වගේ දේවල් කිව්වොත් ඒක මධ්‍යම පුරුෂයි. ඒක වචනයි. ඒ කියන්නේ අපි ඉස්සරහින් කට්ටියට. අපිට එකෙන්ට වඩා වැඩි කවිසක් ඉන්නවනම් අපිට පාවිච්චි කරන්න එක බහුවචනය තොපි, ඔබ වගේ ඒවා. තොපි, ඔබ. හරි. දැන් ඊළඟට මෙන්න මේක තමයි වැදගත් මේක ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂවලදී එක්කෙනෙක් ගැන අපි කියනවා නම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේවා. මොනවද? හේ. හේ කියන එකේ තේරුමත් ඔහු කියන එක තමයි. ඈ, ඕ, ඔහු. ඔකෙන් දෙකක් විතර මතක තියාගන්නකො. ඔහු කියන එක, ඈ කියන එක.
හරිද? ඔන්න එක්කෙනෙක් ගැන කතා වෙනවා නම් ඈ ඔහු මොනවද ඒවා ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂ කියලා කියන්නේ මම ගැනත් නෙවෙයි මගේ ඉස්සරහින කට්ටියක් නෙවෙයි පිටස්තර ගැන කට්ටිය. හරි. එතකොට ඒකේ බහුවචනය තමයි ඔහු. බහුවචනය තමයි ඔහු. එහෙනම් මොකද්ද? ප්‍රථම පුරුෂ එක්කෙනෙක් ගැන කතා වෙනවා නම් හේ ඈ ඔහු වගේ ඒවා. එක්කෙනෙක්ට වඩා වැඩි නම් දෙන්නෙක් වෙන්න පුළුවන් 10ක් 12ක් වෙන්න පුළුවන් ඊටත් වැඩි වෙන්න පුළුවන් අපි පාවිච්චි වෙන්නේ ඔව්හු කියන එක. හරි. මම හිතනවා මෙතන නිකන් පැහැදිලි ඇති කියලා. ගැටලුවක් තිබ්බොත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. හරි. දැන් අපි යමු ඊළඟ වැදගත් එක ඉගෙන ගන්න. අපි වාක්‍ය රීති ඉගෙන ගනිද්දී අපිට නිතරම අහන්න වෙන එකක් තමයි උක්තය, ආඛ්‍යාතය, කර්මය මේ දේවල්. හරි. ඒකෙන් විශේෂයෙන් උක්තය. හරි. අපි අන්න ඒ දෙක බලමු. වාක්‍යයක ප්‍රධාන වශයෙන් ගත්තොත් කොටස් තුනක් තියෙනවා. එකක් තමයි උක්තය. නැත්නම් නායකයා, ක්‍රියාව කරන කෙනා, ප්‍රධානියා. ඊළඟ එක තමයි ආඛ්‍යාතය. හරිද? ඒ වගේම තව එකක් තමයි කර්මය. හරි. අපි බලමු දැන් මේ වාක්‍යයක් කරගෙන මම ගසක් කපමි. මේ වාක්‍ය ගත්තොත් එහෙම අපි ඕනම වාක්‍යයක් ගත්තොත් ඉස්සෙල්ලම බලන්න ඕන කරන දේ අවසානයට කරලා තියෙන දේ නැත්තම් ක්‍රියාව මොකද්ද කරලා තියෙන්නේ පළවෙනි වාක්‍යය ගත්තොත් කපමි කියන එක කරලා තියෙන්නේ අන්න ඒ කරලා තියෙන දේ ක්‍රියාවට අවසාන ක්‍රියාවට අපි කියනවා ආඛ්‍යාතය කියලා. අපි කියනවා ආඛ්‍යාතය කියලා. මොකද්ද? වාක්‍යයක අවසානට කරලා තියෙන දේට අපි කියනවා ආඛ්‍යාතය කියලා. ඊළඟට බලන්න මේ කපමි කියන ක්‍රියාව කරේ කවුද? නැත්නම් මේ ගස කැපීම කියන දේ කරේ කවුද? මම. අන්න එයාට අපි කියනවා කතෘ. නැත්නම් මේකේ නායකයා, ප්‍රධානියා, ලොක්කා. හරි. එයාට කියනවා කතෘ නැත්නම් උක්තය කියලා. එහෙනම් මේ වාක්‍යයේ ඉන්න උක්තය කවුද? මම. එයා තමයි මේ ක්‍රියාව කරේ. එයා ගැන තමයි අපි කියන්නේ. ඊළඟට ඉතුරු වෙන එකක් තියෙනවා. ඒ ඉතුරු වෙන එක තමයි මොකක්ද? මගේ ක්‍රියාවට ලක් වෙච්ච දේ. නැත්තම් කතෘගේ ක්‍රියාවට ලක් වෙච්ච දේ. කැපීමට ලක්ුනේ මොකක්ද? කැපීමට ලක්ුනේ මොකක්ද? ගස කියන එක. අන්න ඒකට අපි කියන මොකක් කියලාද? කර්මය. කර්මය. හරි. එහෙනම් පල්ලෙහා වාක්‍ය දෙකක් තියෙනවා. දැන් මේ දෙකේ මොකද හිතා ගන්න පුළුවන්. කොහොමද? අවසාන ක්‍රියාව මොකක්ද? අවසාන කරපු දේ කමි. කමි කියන එක කියන්නේ මොකක්ද? ආඛ්‍යාතය. ඒතර කෑම කවුද කෑවේ? මම. එහෙනම් කවුද යා? උක්තය. නැත්තම් අපිට කතෘ කියලාත් කියනවා. එතකොට මගේ කෑමට ලක්ුනේ මොකක්ද? මම කෑවේ මොනවද? බත්. එයා තමයි කර්මය. හරි. එහෙනම් දැන් බලන්න ඊළඟ වාක්‍යය. මොකක්ද ඊළඟ වාක්‍යය? උයයි. ක්‍රියාව මොකක්ද අවසාන ක්‍රියාව? උයයි. උයන එක තමයි එහෙනම් ආඛ්‍යාතය නේද? උයන්නේ කවුද? අම්මා. එහෙනම් එයා කවුද? උක්තය. අම්මා යුවේ මොනවද? උයන දේ මොකද්ද? බත්. එයා තමයි කර්මය. හරි. එහෙනම් අපි ඉගෙන ගත්ත මොනවද කියලා බලමු. මුලින්ම ඉගෙන ගත්තා පුරුෂයන් තුනයි උත්තම, මධ්‍යම, ප්‍රථම. උත්තම කිව්වොත් මොනවද? මම, අපි. මධ්‍යම කිව්වොත් තෝ, ඔබ, නුඹ වගේ දේවල්. බහුවචනේ තොපි, ඔබ. ප්‍රථම පුරුෂ නම් ඈ, ඔහු වගේ දේවල්. බහුවචනේ ඔහු. ඊට පස්සේ අපි කිව්වා වාක්‍යයක කොටස් තුනයි උක්තය, ආඛ්‍යාතය, කර්මය. කොහොමද හොයන්නේ? අවසානට තියෙන ක්‍රියාව නිතරම මොකක්ද? ආඛ්‍යාතය වෙනවා. එතකොට ඒක කරන එක්කෙනා කවුද? එයා උක්තය. නැත්නම් කතෘ, නායකයා, ලොක්කා. අපි ඔය දෙක හොයාගන්න ඕන. ඊට පස්සේ කතෘගේ ක්‍රියාවට ලක් වෙන දේ, භුක්ති විඳින දේ මොකක්ද? නැත්නම් මේක ගත්තොත් එimhe කපන්නේ මොකක්ද? ගස. ඒතරම අහුවොත් එimhe කපන්නේ මොකක්ද? කන්නේ මොනවද? කරන්නේ මොනවද කියලා අහුවොත් එන උත්තරේ. හරි.
හරි. මෙන්න මේ ටික හොඳට බලාගන්න. මේ ටික හොඳට බලාගත්තට පස්සේ අපිට පුළුවන් වාහක රීති මුල ඉඳලා සරලවම ඉගෙන ගන්න. නිසා මේ වීඩියෝ ටික හොඳට බැලුවොත් එහෙම ඔයාලට වාහක රීති කියන දේ ලීසියෙන් පාඩම් වෙයි. ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම බලන්න. තව යාළුවන්ටත් මේක ෂෙයා කරගන්න, ලයික් කරගන්න, ඒ වගේම කමෙන්ට් කරන්න මේවට. මේවා පැහැදිලි තැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න. හරි. අපි ඉස්සරහට ඊළඟ වීඩියෝ ටිකත් අපි ඉගෙනගෙන යමු.